අද මම කතා කරන්නේ කොහොමද මෙන්න මේ සෝෂල් මීඩියා පෝස්ට් එක ෆොටෝෂොප් හරහා මම කොහොමද එඩිට් කරේ කියන එක. ඉතින් මෙතන බෑග්ග්‍රවුන්ඩ් මම ෆොටෝ එකක් මේ විදිහට ජෙනරේට් කරලා මෙතන දාගෙන තියෙනවා. ඉතින් ඒක මම දාගත්තේ. ආඩ පුළුවන් මම මෙතනදී ඒක නම් දාගත්තේ මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් ගහුවා. මේ a background for give me a prompt to generate a background for Sinhala Tamil New Year කියලා. ඊට පස්සේ මේ විදිහට ChatGPT එකේ prompt එක ආවා. ඉතින් ඒක කාටුන් විදිහට ආවා. ඉතින් ඊට පස්සේ මම කිව්වා ඒක රියලිස්ටික් විදිහට දෙන්න කියලා. ඊට පස්සේ prompt එක ගත්තා. ඊට පස්සේ prompt එක මම කරේ මේ විදිහට Google ලගේ image effects කියන මේ image generation එකට ගිහිල්ලා මේ විදිහට මේ prompt එක paste කරන තැන paste කරලා ඉවරලා create මේ settings වලින් මම හදාගත්ත එක මේ aspect ratio එක ස්කා විදිහට ඊට පස්සේ මේක create කරගත්තා. ඊට පස්සේ මේ වගේ background එකක් තමයි ආවේ. ඊට පස්සේ මම මෙතනින් මෙන්න මේ background එක download කරගෙන මෙතනද දාගත්තා. හරි. I think ඔහොමයි background එකේ කතාව. ඊට පස්සේ මම මෙතනදී මෙන්න මේ man and woman ජෙනරේට් කරගත්තේ. මම කරේ ඉන්ටර්නෙට් එකෙන් මෙන්න මේ විදිය බෑග්ග්‍රවුන්ඩ් එකක් කොපි කරගත්තා. කොපි කරලා පේස්ට් කරලා ChatGPT එකේ ඊට පස්සේ දැම්මා give me a prompt to create a design like this. ඊට පස්සේ මට ආවා මෙන්න මේ prompt එක. මේක ආවෙත් කාටුන් විදියට. ඊට පස්සේ මම මේක realistified විදියට ඉල්ලුවා. ඊට පස්සේ මේ විදියට prompt එක ආවා. ඊට පස්සේ මම මේ prompt එක මේකේ Google image effects කියන මෙන්න මේ image generator එක type කරලා ඒ විදිහටම ක්‍රියේට් කරගත්තා. ඊට පස්සේ තමයි මට මෙන්න මේ image එකේ මම background remove කරගත්තා. මෙතන default මේකේ මේ Photoshop වල එනවා remove background කියලා option එකක්. මේ සමහර versions වල කියන්නේ latest version වල එනවා. මේක නම් 2023 Photoshop version එක. ඉතින් ඒකේ ආවා. ඊට පස්සේ මම මේ remove background කියන option එක දුන්නා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් background එක අයින් වුණා. ඉතින් සමහර තැන්වල මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ ආහාර පිඟානේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ කැවුම් හැන තියෙන පිඟානේ මෙන්න මේ පිඟානේ කැලලක් නැහැ. ඒකට මම කරේ මාස්ක් එක තියෙනවා. මාස්ක් එක සිලෙක්ට් කරලා මෙතන brush tool එක ගන්න. brush tool එක අරන් right click කරන්න. ඊට පස්සේ මෙතන hard round brush එක තෝරාගත්තා. ඊට පස්සේ මෙතන foreground color එක තියෙනවා. අන්න ඒක X ඔබලා white දාගන්න. ඊට පස්සේ මේ විදිහට brush එකේ size එක වඩා පොඩි කරගන්න පුළුවන්. keyboard එකේ left bracket කීයේ මේ විදිහට අවශ්‍ය area ටික මේ විදිහට කියන්නේ එන්න ඕනේ paint ඕන area ටික මේ විදිහට paint කරගන්න. ඉතින් අන්නේ විදිහට paint කරලා ඒ කියන්නේ වැඩියෙන් paint උනොත් මෙන්න මේ විදිහට වඩා පුළුවන් X ඔබලා foreground color එක black දාගෙන මේ විදිහට අවශ්‍ය නැති තැන් paint කරලා අයින් කරගන්න. මේ දෙන්නව මේ විදිහට මෙන්න මේ හරියෙන් තියාගත්තා. අනේ ඊට පස්සේ මම මෙන්න මේ paper roll එක PNG tree කියන වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන මෙතනින් තියාගත්තා. ඉතින් ඒකටත් මම උඩින් ටෙක්ස්ට් එකක් මේ විදිහට ඇඩ් කරනවා. හරි. මේක මේ විදිහට මේ හරියෙන් තියාගන්න. හරි. ඊට පස්සේ මං මෙන්න මේ shape එක හදාගත්තා. ඉතින් ඒ විදිහට shape එක හදාගන්න ඔයාලට පුළුවන් curvature pen tool එක අරගෙන මෙන්න මේ විදිහට curve මේ විදිහට හදාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් make selection දීලා okay දීලා මේ විදිහට new layer එකක් මෙතනින් create කරගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙන්නේ brush tool එක අරගෙන hard round brush එක අරගෙන foreground color එක white දාලා මේ විදිහට brush එක look කරලා මේ විදිහට paint කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ලේසියෙන් මේ වගේ shape එකක් හදාගන්න. හරි. ඊට පස්සේ මම කරේ මෙන්න මේ text එක මෙතන add කරගත්තා. මෙතන යටින් වැටෙන්න ඕන text එකත් add කරගත්තා. ඊට පස්සේ එතන සුබාලුත් අවුරුද්දක් ඒවා කියන text එකත් add කරගත්තා. හරි. ඉතින් මේ shape එකේ මම opacity එක ටිකක් අඩු කරා. මේ විදිහට. හරි.
ඊට පස්සේ මං කරේ මෙන්න මේ පෝස්ට් එකේ මෙන්න මෙතන ලෙන්ස් ෆ්ලෙයාර් එකක් දාගත්තා. ලෙන්ස් ෆ්ලෙයාර් එකක් ඔයාලට අන්ස්ප්ලෑෂ් වගේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ෆ්‍රී. ඉතින් ලෙන්ස් ෆ්ලෙයාර් කියලා සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට ඒකේ බ්ලෙන්ඩින් මෝඩ් එක ස්ක්‍රීන් දාගත්තා. ඊට පස්සේ මම තව ලෙන්ස් ෆ්ලෙයාර් එකක් මේ හරියෙන් දාගත්තා. ඒකෙත් මේ බ්ලෙන්ඩින් මෝඩ් එක මේ විදිහට ස්ක්‍රීන් දාගත්තා. ඒ ලෙන්ස් ෆ්ලෙයාර් එකේ තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකට උඩින් ඊට පස්සේ මෙන්න මෙයාලා දෙන්නට පල්ලෙහා මේ බලාගන්න පුළුවන් මේ දෙයක තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකට උඩින් ඒ වුණාට මේ දෙන්නට පල්ලෙහා. හරිද? ඉතින් අන්න එච්චරයි මම මේ පෝස්ට් එක හදන්න කරේ. තව දෙයක් මම ඇඩ් කරා මේකට බනානා ලීෆ් එකක් ඇඩ් කරගත්තා. ඉතින් බනානා ලීෆ් එකක් ඇඩ් කරගත්තේ මම ජෙනරේට් කරගත්තා මේ ඉමේජ් එෆෙක්ට්ස් එකෙන් මේ Google ලගේ ඉමේජ් එෆෙක්ට්ස් එකෙන් බනානා ලීෆ් එකක් දෙන්න කියලා ප්‍රොම්ප්ට් එක ගහලා මෙතනින් ප්‍රොම්ප්ට් එක ගහලා ජෙනරේට් කරගත්තා. ඉතින් ඒකටත් ඊට පස්සේ මෙන්න මේ වගේ බනානා ලීෆ් එකක් තමයි ගත්තේ. ඒක මම බනානා ලීෆ් එක දෙන්න කිව්වේ white background එක. ඒකට මට background එක අයින් කරගන්න ලේසි හින්දා ඊපස්සේ මම මෙතන remove background කියන option එක දුන්නා. ඉතින් අන්න ඒ විදිහට background එක remove වුණාට පස්සේ මම ඒක right click කරලා convert කරා smart object එකක් විදිහට. හරි ඊට පස්සේ මම මේ විදිහට බනානා ලීෆ් එක මේ විදිහට මෙතනින් තියාගත්තා. ඊට පස්සේ මම ඒකට පොඩි motion blur එකක් දුන්නා. ඉතින් ඒකට filter ගිහිල්ලා blur ගිහිල්ලා motion blur දොරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ඔයාලට කැමති විදිහට ගානක් දීලා මේක okay කරගන්න. ඊට පස්සේ මම control J ඔබලා duplicate කරගෙන control T ඔබලා මේක transform කරගත්තා. ඊට පස්සේ මම මේක flip horizontal දුන්නා. ඊට පස්සේ මේ විදිහට මෙතනින් තියාගත්තා. අපි මම මේක ටිකක් rotate කරගන්න. ඊට පස්සේ මම මේ හරිය දුන්නා. ඉතින් අන්න ඒ විදිහට තමයි මම මේ පෝස්ට් එක හැදුවේ. අන්තිමේට මම පොඩි color lookup adjustment එකක් ගහුවා. ඉතින් ඒකට මෙතන ගිහිල්ලා adjustment level color lookup කියන එක දීලා මම late sunset වගේ color lookup එක. ඊට පස්සේ මම මේකේ blending mode එක soft light දාගෙන opacity එක අඩු කරගන්නවා කොට 20 ගානකට විතර. ඉතින් අන්න ඒකට තමයි මම මේ social media post එක හදාගත්තේ. මම හිතනවා අද තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට ජය.